ඔයාට කොහොමද? සතුටින් ඉන්නව නේද? අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතුනේ ඔබටත් මටත් ඕනෑ තරම් මේ ජීවිතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙච්ච සිදුවීමක් ගැන. ඔබට මේ ජීවිතයේදී කවදම හරි දවසක නොකරපු දෙයකට කළා කියලා චෝදනාවක් එහෙම ආවොත් මොකද කරන්නේ? කිසිම දවසක ඔයා නොහිතපු දෙයක් වෙන්නත් පුළුවන්. නොකියපු දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් ඔයා කළා කියලා හරි කිව්වා කියලා හරි චෝදනාත්මක දෙයක් ඔයාගේ ජීවිතයට ආවොත් ඇත්ත දරා ගන්න අමාරුයි. ඇයි එහෙම උනේ කියලා හිතන්නත් ඔයාට කාලයක් යයි. ඒක විශ්වාස කරන්නත් ඔයාට කාලයක් යයි. හැමදෙනාම කියනවා දෙයක් සිද්ධ වුණාම කාලෙට බාර කරන්න කියලා. අන්න එහෙම දේවලුත් අපිට ඒ වගේ වෙලාවකදී කරන්න සිද්ධ වෙනවා. මොකද සමහර වෙලාවට අපිට ඒක ඔප්පු කරන්න හැකියාවක් නැහැ. සමහර මොකක් හරි දෙයක් නිසා අපි ඒකට හිරවීමක් තියෙන්න පුළුවන්, ඔප්පු කරන්න බැරි. කොච්චර කිව්වත් පිළිගන්නේ නැති වෙන්න පුළුවන් ඔයාගේ නිර්දෝෂීභාවය. ඒ වගේ වෙලාවකදී හොඳම දේ නිහඬව කාලයට බාර කරලා බලාගෙන ඉන්න එක. ප්ලාස්ටික් බෝලයක් වතුරට දාලා තද කරලා තිබුණට ඒක අතෑරිය ගමන්ම ආයි උඩට එනවා. අන්න ඒ වගේ තමයි ඔයා නිවැරදි නම් ඔයා යම් දෙයක් කරලා නැතුව චෝදනා කරනවා නම් ඒ දේ අර ප්ලාස්ටික් බෝලේ අතෑරියා වගේ ඔයාගේ නිර්දෝෂීභාවය කවමද හරි දවසක ලෝකයා දැනගනි. ඒකට කාලයක් නියම කරන්න බෑ අපිට. මොකද අපි කරලා තියෙන දේවල් තමයි මේ ආත්මෙදී අපිට ලැබෙන්නේ. ඒ නිසා හොඳම දේ නිහඬව ඉන්න. ඒකට ගැටුමක් ආරවුලක් නැතුව ඔයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පුළුවන් නම් ඔප්පු කරන්න. එහෙම නැතුව ඒ දේ කොච්චර කිව්වත් ඔප්පු කරන්න බැරි නම් නිහඬව බලාගෙන ඉන්න. හැබැයි විශ්වාස කරන්න ඔයාගේ සත්‍යගරුකභාවය, නිර්දෝෂීභාවය ඒ කවදා හරි දවසක ඔප්පු වෙයි කියන දේ. කර්මය කාටත් පොදුයි, සාධාරණයි. කිසිම දෙයක් අසාධාරණ වෙන්නේ නැහැ. විශ්වාසයෙන් ඉන්න. ඔයාගේ නිර්දෝෂීභාවය ලෝකයා දැනගනීවි. එදාට හිත රිදිලා තියෙන්න පුළුවන්. ඒත් ඉවසීමෙන් ඉන්න. ඔයාට යහපතක්ම සිද්ධ වෙනවා. එහෙනම් මං ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න.